ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවල හැමෝටම ජයග්‍රාහී වාසනාවන්ත දවසක් වෙන්න එක ප්‍රාර්ථනා කරනවා. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකිනු එක්දින තරඟාවලියේ දෙවන තරඟය හෙට පස්වරු 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙහි තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය තිබුණා ඊයේ දිනේදී. එම තරඟය තිබුණේද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස. කෙසේ නමුත් එම තරඟයේදී දුනිත් කුසල් මෙන්ඩිස් වගේම ජනිත්ගේ දක්ෂ ප්‍රතිකරණය සමගින් සහ දුනිත්ගේ තුන්විරයව දස්කම් සමගින් අපට හැකියාව ලැබුණා තියුණු තරඟ ජයග්‍රහණයක් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු තරඟයෙන්ම ලබා ගන්න. මේදී දුනිත් වෙල්ලාලගේ ප්‍රතිකරණය තුළදී ලකුණු 25ක් ලබා ගත්තා වගේම පන්දු යැමේදී කවුළු 2ක් සහ පිටියේදී පන්දු රැකීමේදී උඩ පන්දු 3ක් ලබාගෙන තමයි තරඟයේ වීරයාගේ සම්මානයෙන්ද පිදුරු ලැබුවේ. කෙසේ නමුත් කුසල් මෙන්ඩිස්ට තම එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගැනීමට තිබූ සතකයක් අහිමි වුණේ ලකුණු 93ක් ලබා ඔහු නොදිවි කඩුල්ලේ රැඳී සිටි නිසාමයි. කෙසේ නමුත් ඔහුට තම එක්දින ක්‍රිකට් දිවියේ 35 වන අර්ධශතකය වාර්තා කිරීමට හැකියාව ලැබුණා එම තරඟය තුළදී. ඉතින් කොහොම නමුත් හෙට පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් ඇති වේවි කියලා බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා ඒ පන්දු යෑම අංශය සල්මත් කරමින්. කෙසේ නමුත් අපි දන්නවා පසුගිය මාසයේදී වේගපන්දු පුහුණු උපදේශකයෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලොවක් ජයගත් ප්‍රබල වේගපන්දු යනක ලසිත් මාලිංග මහතාව පත් කර තිබුණා. ඔහුගේ සේවා කාලය එළඹෙන 25 වෙනිදා ඒ කියන්නේ තව දින දෙකකින් නිමාවට පත් වීම නියමිතයි. කෙසේ නමුත් ඔහුගේ සේවා කාලය ඉදිරි දිගුවක් කරා එසේ නැත්නම් ඉදිරියට රැගෙන යාමට බොහෝ දෙනා බලාපොරොත්තු වුණත් තාමත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති මොහොතක වත්මන් පුහුණුකරු සනත් ජයසූරිය මහතා ලසිත් මාලිංගගෙන් ඍජුවම ඉල්ලීමක් කර තිබෙනවා ලෝක කුසලානේ අවසාන වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටීමෙන් වේගපන්දු පුහුණු උපදේශකයෙක් විදිහට කටයුතු කරන ලෙස. ඉතින් අය බලමු ලසිත් මාලිංග මේ විදිහට සනත් ජයසූරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරාවිද එසේ නැත්නම් සීලුම ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් නැවතත් ඔහු කණ්ඩායම සමගින් ලෝක කුසලානේ අවසාන තෙක් කටයුතු කරාවිද කියලා. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ඔයාලට හිතන ඔයාලක වටින අදහසක් මේ සම්බන්ධයෙන් කමෙන්ට් එකේ ලියන ගමන් අලුත්ම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.